අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ළමයි දත්ත සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම දේවල් කිහිපයක් පිළිබඳව ප්‍රධානම දෙයක් පිළිබඳව සහ 2026 ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ආවොත් දත්ත සම්බන්ධයෙන් සරලවම කිව්වොත් පුතේ 7 වෙනි ප්‍රශ්නෙට අදාළව ඔයගොල්ලන්ගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. අපනයන සංයුතිය සහ අපනයන සංයුතියේ ලක්ෂණ පැහැදිලි කරන්න කියලා ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් කොහොමද උත්තර ලියන්නේ කියලා අපි දැන් මෙන්න මේ වෙලාවේ සාකච්ඡා කරමු. right. පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් මෙන්න මේ විදිහට උත්තර ලියන්න ඔයගොල්ලෝ මුලින්ම ශ්‍රී ලංකාවේ අපි අපනයන සංයුතිය බලමු. 2024 දත්තවලට අනුව ඔයගොල්ලන්ගේ අපනයන සංයුතිය මෙන්න මේ විදිහට තියෙනවා. කෘෂිකාර්මික අපනයන 121.7ක් වගේම ළමයි කාර්මික අපනයන 77.9ක් ඒ වගේම khනිජ අපනයන තියෙනවා පුතේ 0.4ක්. right. ඔයගොල්ලන්ගෙන් අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ළමයි. ඔයගොල්ලන්ගෙන් පුතෙන් අහනවා මෙන්න මේ අපනයන සංයුතියේ ලක්ෂණ මොනවද කියලා. එතකොට ඕගොල්ලෝ අපනයන සංයුතියේ ලක්ෂණ විස්තර කරනකොට මෙන්න මේ විදිහට විස්තර කරන්න පුතේ මෙන්න මෙහෙම 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ කොහොමද ළමයි 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ඉපයුමක් උපයා ඇත්තේ කාර්මික අපනයන අංශයයි. කොහොමද උදේ කියන්නේ 2024 වර්ෂයේ ඉහළම අපනයන ඉපයුමක් උපයා ඇත්තේ කාර්මික අපනයන අංශයයි. එය 100%ක් විදිහට පුතේ අපිට ගන්න පුළුවන් කීයද? 77යි 77.9ක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න පුළුවන් ඊළඟ කාරණාව මෙන්න මෙහෙම ශ්‍රී ලංකා ආර්ථිකයේ දෙවන ඉහළම අපනයන ඉපයුමක් උපයා ඇත්තේ කෘෂිකාර්මික අපනයන අංශයයි. එය 121.7යි. ඊට පස්සේ පුතේ අපිට කියන්න පුළුවන් 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ අඩුම අපනයන ඉපයුමක් උපයා ඇත්තේ khනිජ අපනයන අංශයයි. එය 0.4කි කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලක්ෂණ ටික ලියලා ඉවර වෙලා ඕගොල්ලන්ගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ ඒක තව ටිකක් විස්තර කරන්න. ඒ වගේම ඉහළම අපනයන ඉපයුමක් ලබා දෙන භාණ්ඩ විදිහට ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අපිට ගන්න පුළුවන් පුතේ රෙදිපිලි සහ ඇඟලුම් තේ khනිජ තෙල් නිෂ්පාදන. පැහැදිලිද? මෙන්න මේ දේවල් තමයි අපිට 2024 අවුරුද්දේ ඉහළම අපනයන ඉපයුමක් ලබා දීලා තියෙන භාණ්ඩ වෙන්නේ. ඒ වගේම ඔයාලට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන දිශා මොනවද කියලා. මොකක්ද ළමයි අහන්න පුළුවන්? ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන දිශා මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට ළමයි මෙන්න මේ ලංකාවේ ප්‍රධාන අපනයන දිශා විදිහට ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගන්න රටවල්. මොනවද ළමයි? ශ්‍රී ලංකාවෙන් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගන්න රටවල් වලට අපි කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන දිශා විදිහට ගන්න පුළුවන්. පළවෙනි රට විදිහට ඉන්න පුතේ මෙන්න මෙහෙම ඇමරිකා එක්සත් ජනපදය පළවෙනි රට ඇමරිකා එක්සත් ජනපදයේ පුතේ 123.8ක ප්‍රමාණයක් මෙන්න මේ වැඩිපුරම ලංකාවේ භාණ්ඩය කියන්නේ භාවිතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 123.8ක්. ඊළඟට පුතේ එක්සත් රාජධානිය 7.6ක්. ඒ වගේම පුතේ ඉන්දියාව 7.3ක ප්‍රමාණයක් මේගොල්ලෝ අපේ ලංකාවේ දේශීය නිෂ්පාදිත මෙන්න මේ රටවල් ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෙන්න මේ ප්‍රතිශතයට යටත්ව. එතකොට ළමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන දිශා ඒ කියන්නේ ලංකාවෙන් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් ලබා ගන්න රටවල් විදිහට ශ්‍රී ලංකාවේ අපනයන දිශා ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. right. එහෙනම් ළමයි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ ආනයන සංයුතිය. ඒ වගේම පුතේ ඔයගොල්ලන්ට අනුමාන ප්‍රශ්න පිළිබඳව පොඩි ඉගියක් දෙන්නම්. හරිද? අපි අනුමාන ප්‍රශ්නේ එක වීඩියෝ එකක් ඊළඟට ඉක්මනට ඔයගොල්ලන්ට අරන් එනවා. මෙන්න මේ අපනයන සංයුතිය. මේ ළමයි අනුමාන ප්‍රශ්න. හරිද? පුතේ මෙන්න මේ අනුමාන ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? ඔයාලට පේපර් එකක් අනුමාන කරගන්නේ කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම අපේ සෙමිනාර් එකක් තියෙනවා. ඒ සෙමිනාර් එකේ විස්තර අපි ඉදිරියට කියන්නම්. අනිවාර්යෙන් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ළමයි ඔයාලට ඒක හරියට කරගන්න තව පොඩි කාලයක් තියෙන්නේ. තමන්ගේ සරසවි සිහිනය සැබෑ කරගන්න. ඔයගොල්ලන්ට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි මෙතනින් නතර වෙනවා.